ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා Simple Mind YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අද වීඩියෝ එකනොත් තරම් ආවේ සුපිරිම ස්මාර්ට් ටෙස්ට් එක. අද ස්මාර්ට් ටෙස්ට් එකෙත් ඔයාට ප්‍රශ්න 10ක් අරන් ඇවිල්ලා තිනවා. ඔයාට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න තප්පර 5ක කාලයක් හම්බ වෙනවා. ඔයා හරියටම ගෙස් කරන එක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයාට ස්මාර්ට් ටෙස්ට් එක අන්තිමේ හම්බ වෙන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යන් අපේ ස්මාර්ට් ටෙස්ට් එකට. එහෙනම් අපි යන් අපේ පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම වර්ගයක් ගැන. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කිඹුලා බනිස්. කොන්න ඉතින් මම දන්නවා මේක දැන් ගොඩක් ලේසි ප්‍රශ්නයක් කියලා. අපේ දැන් Simple Mind YouTube channel එකේ පොඩි යාළුවොත් බලනවනේ ගොඩක්. ඒක හින්දා තමයි මේ වගේ ප්‍රශ්නයක් දැම්මේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ දෙවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම වර්ගයක් ගැන. මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක ගොඩක් අවුරුදු දවස් වලට තමයි හදන්නේ. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කොණ්ඩ කැවුම්. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගද්දි පළවෙනි එකේ කොණ්ඩ එක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ කැවුම් වල රූපයක් දීලා තිබ්බා. ඒ රූප වල තිබ්බේ යාළුවනේ වඩේ එහෙම නෙමේ. ඒ වගේ තිබ්බට ඒ කැවුම් වල රූපයක් තමයි දීලා තිබ්බේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ආහාර රසකාරකයක් විදිහට යොදා ගන්න ගොඩක් ප්‍රසිද්ධ කුළු වඩු වර්ගයක් ගැන. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි ගම්මිරිස්. ගම්මිරිස් කියන කුළු බඩුවක්ද? ඔව් කුළු බඩුවක් තමයි. ඔයාට ඉතින් කිව්වට විශ්වාස නැහැනේ. ලංකාවට පෘතුගීසි ලන්දේසියාවේ කුරුතු ගම්මිරිස් වගේ කුළු බඩු හොයාගෙන මං ඉතින් දන්නවා මේ ගොඩක් කට්ටිය දන්නවා කියලා. නොදන්න කට්ටියත් ඉන්න පුළුවන්නේ. ඒකයි මම මෙහෙම කතාවක් කිව්වේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ හතරවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ එළවලු වර්ගයක් ගැන. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කෙහෙල් මුව. කෙහෙල් මුව කියන්නේ එළවලුවක්ද? ඔව් එළවලුවක් තමයි. ඔයාට ඉතින් ෂුවර් නැත්නම් ChatGPT එකේ ගහලා බලන්නකෝ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පස්වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන පස්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ සතෙකුගේ නම. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි මුහුදු සිංහයා. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගද්දි පළවෙනි එකේ මුහුදක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ සිංහයක රූපයක් දීලා තිබ්බා. ඒක නම් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක් නේ. එහෙනම් අපි යන් අපේ 6 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් බොන්න කැමති පාන වර්ගයක් ගැන. එහෙනම් යාළුවනේ ඔයාලා තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි අයිස් කෝපි. අයිස් කෝපි කියන්නේ ඉතින් අපි ගොඩක් බොන්න කැමති පාන වර්ගයක් නේ. යාළුවනේ මං ඔයාලෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔයා වැඩියෙන්ම බොන්න කැමති පාන වර්ගය පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 7 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 7 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් දන්න නගරයක නම. මේ නගරයට නම් ඔයා ගිහින් නැති වෙන්න විදියක් නැහැ. මේ ගැන හින්ට් එකක් දුන්නොත් මේ නගරයට ගියොත් ඔයාලා පර්ස් බෑග් වගේ ඒවා හොඳට පරිස්සම් කරගන්න ඕනේ. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පිටකොටුව. පිටකොටුව කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැත්තරන්නේ. ඒකයි මම කලින්ම කිව්වේ මෙහි යනවා නම් ඔයාලා පර්ස් බෑග් වගේ ඒවා හොඳට පරිස්සම් කරගන්න ඕනේ කියලා. ඔයාලටත් ඒ වගේ මොකක් හරි පිටකොටුවේ ගිහින් වෙලා දිනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. එහෙනම් අපි යන් අපේ 8 වෙනි ප්‍රශ්නෙට. මේ රූප දෙකෙන් කියවෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධම දිස්ත්‍රික්කයක් ගැන. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි මඩ කලපුව. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගද්දි පළවෙනි එකේ මඩ විච්ච කුඹුරක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ කලපුවක රූපයක් දීලා තිබ්බා. ඔන්න ඉතින් දැන් කට්ටිය කියන්න පුළුවන් කලපුව හරියටම ගෙස් කරගන්න බැරි වුණා කියලා. ඒක ඉතින් කලපුව ගෙස් කරගද්දි ඒක කඩොලාන තිබ්බනේ. ඒකෙන් ලේසියෙන්ම කලපුවක් කියලා ගෙස් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මේ වීඩියෝ එක මඩ කලපුව ඉඳන් බලපු යාළුවෝ ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න මඩ කලපුව කියලා. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට.
ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ තමයි මෙතනින් කියවෙන්නේ ලංකාවේ රජ කෙනෙක් ගැන. මෙයා ගැන හින්ට් එකක් දුන්නොත් මෙයා අනුරාධපුරයේ රජ කෙනෙක්. එහෙනම් ඔයාගේ තප්පර වා පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න. උත්තරේ තමයි වලගම්බ උනේ කොහොමද? දැන් ඉතින් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් නේ මං කියන්නම් කොහොමද වලගම්බ උනේ කියලා. පළවෙනි එකේ රූපේ වලක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ගමක රූපයක් දීලා තිබ්බා. අන්තිමටදී බාගුරක් දීලා තිබ්බා. ඒතකොට උත්තරේ එනවා වලගම්බ කියලා. වලගම්බ කියන්නේ අනුරාධපුර යුගයේ රජ කෙනෙක්ද? අනිවාර්යෙන්ම අනුරාධපුර යුගයේ රජ කෙනෙක්. ඔයාලට තියෙන ප්‍රශ්නනේ ඒවා ඉතින් මම්ම කියලා මම්ම උත්තර දෙනවා. ඒතකොට ඔයාලට වීඩියෝ එකේ පැහැදිලි ගතියක් වැඩි වෙනවනේ. එහෙනම් අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. ඔන්න ඉතින් දැන් ගොඩක් කට්ටිය හරියට මේ වෙනක උත්තර ටික ගෙස් කරා නම් අන්තිමට ඉතින් ලකුණු 100න් 100 ගන්න පුළුවන් සුපිරි ප්‍රශ්නේ තමයි 10 වෙනියට තියෙන්නේ. එහෙනම් අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. ඔන්නේ ඉතින් 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්. එහෙනම් අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. ඔයාට මෙතනින් කියවෙන සුපිරි වීරයා ගෙස් කරන්න තමයි තියෙන්නේ. ඔයාගේ ඉතින් ළමා කාලේ සුපිරි නම් ඔයාට මේක එකෙන්ම ගෙස් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි බැට්මෑන්. මම දන්නවා ඒක නම් ඉතින් හැමෝම වගේ හරියටම ගෙස් කරන්න ඇති කියලා. මම දන්නවා දැන් අපේ වීඩියෝ ගොඩක් පොඩි යාළුවොත් බලනවා කියලා. ඒ කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන් යම් බලන්න. ඔයාලා කැමතිම සුපිරි වීරයා කවුද කියලා. ඔන්න ඉතින් යාළුවනේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ ප්‍රශ්න 10 නම් ඉවරයි. දැන් ඉතින් ඔයා දන්නවනේ ඔයා හරියටම ප්‍රශ්න කීයකට උත්තර ගෙස් කරාද කියලා. ඒකට හරියන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන් යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද අරන් ආපු ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන් යන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන ගම මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ Simple Mind YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු.